ඉතින් 1942 අප්‍රේල් 5 වෙනිදා ඒ කියන්නේ හරියටම පාස්කුවරිදා උදේ 7:30ට විතර අඩ්මිරාල් චුයිචි නගුමෝගේ ජපන් යාන 127ක් කොළඹ අහස සම්පූර්ණයෙන්ම වට කරනවා. හිතාගන්නකෝ යාන 127ක් එකපාරටම. මේක නිකම් ප්‍රහාරයක් නෙවෙයි. මේ එන්නේ බ්‍රිතාන්‍ය බලයේ බිඳ දාලා ඉන්දියන් සාගරය මල්ල ගන්න පැමිණි ලෝක ප්‍රකට කිටෝ බුටයි. එහෙම නැත්නම් ජපානයේ පළමු ගුවන් යාන වාහක බලෑනිය. ඊටමත් දරුණු කිසිම සමාවක් නැති විනාශකාරී බලෑනියක්. මේ ගුවන් තාක්ෂණය ගැටුම ගැන කතා කරද්දී එදා අහසේ ගැටුණු මේ යෝධ යුද යන්ත්‍රවල මොන වගේ තාක්ෂණික වෙනස්කම්ද තිබුණ චිර දෙනපු එකින් එක බලමු. එක පැත්තකින් තිනු ජපානයේ Mitsubishi A6M0 ෆයිටර් යානය. මේක ඒ කාලේ ලෝකයේ තිබුණ වේගවත්ම බඩේම කඩිසරම යානයක්. ගොඩක් දුර පියාසර කරන්නත් පුරුවන්. හැබැයි මාර වැඩේ කියන්නේ මේ 0 යානයේ ලොකු දුර්වලතාවයක් තිබුණා. මේකේ බඳ හරිම සහැල්ලුයි. ඒ නිසා පොඩි වෙඩි පහරකට උනත් ලේසියෙන්ම ගිනි ගන්නවා. අනෙක් පැත්තෙන් බ්‍රිතාන්‍යයේ Hawker Hurricane සහ Fairey Falmar කියන යාන. මේවා ජපාන් යාන තරම් වේගවත් නැති වුණාට බරපතල ආම එකක්. ඒ කියන්නේ දැඩි ආරක්ෂක ආවරණයක් තිබුණා. නිකම් පාවෙන ටැංකි වගේ. ඉතින් මේක වේගය සහ ආරක්ෂාව අතර තිබුණු මහා සටනක්. ඊළඟට මේ AGD-3A1 එහෙමම නැත්නම් වැල් කියන ඩයිව් බොම්බ යාන. මේක ඇඟ කිලිපොළ යන උපක්‍රමයක්. ඩයිව් බොම්බින් කරන ඉහළ අහසේ ඉඳලා කෙලින්ම හරියටම කිව්වොත් සිරසතට පහළට කඩාගෙන ඇවිත් නැව්වලටයි වරායටයි බෝම්බ දාන එක. කොළඹ වරාය සම්පූර්ණයෙන්ම භීතියටපත් කළේ මේ වැල් යානවල දරුණු පාක්ෂණය. ඒ වගේම තමයි නකාජිමා B5N2 කේට් ටෝපිඩෝ බොම්බ යාන. අර වැල් යාන උඩින් ආවට මේවා ඉන්නේ ඊට වඩා වෙනස් විදිහට. මුහුදු මට්ටමට ඉතාමත් ආසන්නෙන් පියාසර කරලා කෙලින්ම මුහුදට තමයි මේවා ටෝපිඩෝ මුදාහරින්නේ. මේ ටෝපිඩෝ වතුරේ යටින් වේගෙන් ගිහින් අර දැවැන්ත යුද නැව්වල බඳ හිල් කරනවා. දැවැන්ත නැව් විනාශ කරන්න ජපානය පාවිච්චි කරපු ප්‍රධානම තුරුම්පුව තමයි මේ කේට් යානය. ඉතින් පාස්කු ඉරිදා ප්‍රහාරය සහ කොළඹ අහසේ මේ ඇතිවුණු ව්‍යාකලත්වය ගැන අප්‍රේල් 5 වෙනිදා සිදුවීම් මානාවට අපි ආයමත් යමු. දැන් කාට හරි හිතෙන්න පුරුවන් මේ තරම් ප්‍රහාරයක් ඇවිල්ලත් කොළඹ සම්පූර්ණයෙන්ම විනාශ නොවි බේරුනේ කොහොමද කියලා. අන්න එතනයි රහස තියෙන්නේ. ඒ තමයි කල්තියා ලැබුණු අනතුරු ඇඟවීම. හරියටම හරි. කැනඩියානු ගුවන් නියමුවෙක් වුණු ලෙනාඩ් බර්චල් තමයි මේ දැවෙන්ත ජපාන් නෞකා සමූහය ලංකාව පැත්තට එනවා කියලා කලින්ම දැකලා වාර්තා කරන්නේ. මේ තීරණාත්මක බුද්ධි තොරතුරු හින්දා තමයි බ්‍රිතාන්‍ය හමුදාවට තමන්ගේ යාන ටික වෙලාවට අහසට යවා සීරුවෙන් ඉන්න පුළුවන් වුණේ. ඒක තමයි මේ මහා සටනට වේදිකාව හැදුවේ. මේ දරුණු සටනේ ප්‍රතිඵලයක් විදියට ජපන් යානා සෑහෙන ගානක් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රීඩාංගණයට සහ බෙල්ලන්විල වෙල්යාය වගේ තැන්වලට කඩාගෙන වැටුණා. මෙතන තියෙන විශේෂම දේ තමයි මේ කඩාගෙන වැටුනේ අපි අර කලින් කතා කරපු ලෝකයේ තිබුණු අතිනවීන ජපන් තාක්ෂණය. වේගවත්ම 0 ෆයිටර් යානා වගේම ඩයිව් බොම්බ යානා බ්‍රිතාන්‍ය ප්‍රහාර හමුවේ විනාශ වෙලා අපේ ගම්බෙන් වලටම කඩා වැටුණා. ඒ අතිනවීන යන්ත්‍රවල සුන්බුන් අපේ පොළොව මත විසිරී තිබීමෙන් පේනවා මේ ලෝක යුද්ධය දා කොච්චර සමීප වුණාද කියලා. ඔබ තාමත් රට සහ ලෝකයේ YouTube channel එක subscribe කර නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම අපි FB page එකත් follow කරලා like කරන්න අමතක කරන්න එපා. ඊළඟට අප්‍රේල් 9 වෙනිදා සිද්ධ වුණු දරුණුම ප්‍රහාරය ඒ තමයි HMS Hermes නෞකාව ගිල්වා දැමීම. විනාඩි 15යි මිනිත්තු 15ක් වගේ ඉතාම පොඩි කාලයක් ඇතුළත බෝම්බ 40ක් මේ නෞකාවට පතිත කළා. ඒකෙන් හිතාගන්න පුළුවන් ජපාන් ප්‍රහාරයේ තිබුණේ මාරාන්තික වේගය. ඇත්තට මේ දැවැන්ත ප්‍රහාරයෙන් බේරෙන්න HMS Hermes නෞකාවට කිසිම ඉඩක් ලැබුණේ නැහැ. අදටත් මඩකලපොට ඔබෙන් මුහුදු මීටර් 5000ක් යට මේ අවාසනාවන්ත නෞකාවේ සුන්බුන් තැන්පත් වෙලා තියෙනවා. ඊළඟට චයිනා බේවල සිද්ධ වුණු අතිශය කම්පන සාගත කැමිකාසි ප්‍රහාරය. මේක තමයි මුළු ත්‍රිකුණාමල ප්‍රහාරයේම උච්චතම අවස්ථාව. මේක අත්වැරදිමක් නෙමෙයි හිතාමතාම කරපු මරාගෙන මැරෙන ප්‍රහාරයක්. එක් ජපන් ගුවන් නියමුවෙක් තමගේ යානය චයිනාබේ තෙල් ටැංකි සංකීර්ණයේ අංක 9ක එක දරන ටැංකියට කෙලින්ම ගිහින් හැප්පෙන්න සැලසුවා. ඒක කොච්චර දරුණුද කියනෝනම් පස්සේ කාලෙක ඒ ජපන් නියමුවාගේ සිරුර වගේම යානේ එන්ජින්ගේ කොටස් පවා ඒ ස්ථානින් හොයාගත්තා. ජපන් හමුදාවේ තිබුණු ඒ අන්තගාමී කැපවීම තමන්ගේ ඉලක්ක වෙනුවෙන් ජීවිතේ වුණත් පූජා කරන හැටි මේකෙන් අපූර්වට හැබැයි ඛේදවාචකයක් විදිහට පෙන්눔 කරනවා. හැබැයි පසුබැසීම හා විනාශය ගැන කතා කරද්දී ජපානයේ හිතපු විදියටම හැමදේම ලේසියෙන් සිද්ධ වුණේ නැහැ. ජපාන් යාන 40කට වඩා ලංකා අහසේදී විනාශ කළ දාන බ්‍රිතාන්‍ය හමුදාවන්ට පුරවන් වුණා. බ්‍රිතාන්‍ය ගුවන් යානා නාශක තුවක්කු සහ හරිකේන් යානාවලිය ආපමේ දැවැන්ත ප්‍රතිප්‍රහාරය ජපානයේ කොහෙත්ම බලාපොරොත්තු වෙන එකක් නෙවෙයි. මේ දරුණු අලාභ හානිය නිසාත් තමන්ගේ දක්ෂම නියමුවන් විනාශ වීම නිසාත් ඒ වගේම ලොකු ඉන්ධන හිඟයකට මුහුණ දෙන්න නිසාත් අඩ්මිරාල් නගුමෝට තීරණය කරන්න වෙනවා වහාම තමන්ගේ බලයණිය ආපසු හරව ගන්න.
ඒක ජපානයට උණු දැවන්ත පසුබෑමක්. එත්තටම බැලුවොත් මේ සිදුවීම ලෝක ප්‍රකට කිටුව බුටයි බලෑනිය විනාශය ආරම්භය විදිහට අපිට සලකන්න පුළුවන්. 1942 අප්‍රේල් මාසයේ ලංකාවේදී ඔවුන්ට මේ සිද්ධ වුණු ගුවන් යාන ආලාපය සුළුපටු නෑ. හරියටම ඊට මාස දෙකකට පස්සේ ඒ කියන්නේ 1942 ජූනි මාසයේදී පැසිෆික් සාගරයේ තිබුණු මිඩ්වේ සටනේදී අකගි හිරියු සහ සෝරියු කියන ඒ ප්‍රබල ජපාන් ගුවන් යාන වාහක නෞකා සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ලංකාවේදී සිද්ධ වුණු ඒ පසුබෑම ඉන්පස්සේ ජපානයේ සම්පූර්ණ කඩාවැටීමට කොච්චර බලපෑවද කියන එක මේකෙන් හොඳටම පැහැදිලි වෙනවා. ඉතින් මේ හැමදේම අවසානයේ අපිට ඉතුරු වෙන වැදගත්ම ප්‍රශ්නේ මේකයි. බ්‍රිතාන්‍ය රේඩා තාක්ෂණය සහ බුද්ධි තොරතුරු ලංකාව ඉරණම මේ විදිහට වෙනස් කළේ කොහොමද? ජපානයට කොච්චර දියුණු ගුවන් තාක්ෂණයක් තිබුණත් අර අපි කතා කරපු zero යානා ඩයිව් බොම්බර් වගේ කොච්චර ලොකු ප්‍රහාරක බලයක් තිබුණත් නිවැරදි කල්තියා දැනගැනීම සහ රේඩා තාක්ෂණය ඊට වඩා ගොඩක් බලවත් වුණා කියලා මේ මුළු ඉතිහාස කතාවෙන්ම ඔප්පු වෙනව නේද? අනිවාර්යෙන්ම යුද්ධයකදී නිකම් ආයුධවලට සහ වෙඩි බලයට වඩා තොරතුරු, බුද්ධිය සහ තාක්ෂණය කොයිතරම් තීරණාත්මකද කියලා මේ සිදුවීමෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ ගැන තවදුරටත් හිතලා බලන්න අදහසක් ඉතුරු කරමින් අදට අපි මේ කතාව මෙතනින් නිමා කරනවා.